තඩි ටූනෙක් හම්බුණා. මොකද කරන්නේ? ඉගිල කනවද? බෙදලා කනවද? එහෙම නැත්නම් ඇබුල් තියල් එකක් හදනවද කියලා තමයි මම මේ කල්පනා කරන්නේ. අන්තිමේට මම ඇබුල් තියල් එකක් හදන්න තීරණය කරා. මේක මම දැක්ක YouTube එකේ. Hi guys, welcome to my YouTube channel. මම vlogs දානවා, කෑම හදන වීඩියෝස් දානවා, එක එක දේවල් කරනවානේ. අපිට YouTube එකේ ඕන තරම් හම්බ වෙනවනේ cooking channels. ඉතින් මං හිතුවා ඒ විදිහටම ගෙදර එයාලා කියලා දෙන දේවල් හදලා බලන්න. ඉතින් අපි බලමු අපිට මේ විදිහට මේවා ගෙදරදී හදාගන්න පුළුවන්ද කියලා. ඉතින් මං හිතුවා අද හදන්න ඇඹුල් තියල් එක. මේ ඉන්නේ මගේ ටූනා මාළුවා. දැන් මම මේව කපා ගන්න තමයි යන්නේ. බලන්න. අපි දැන් මල් ටික කපාගෙන ඉවරයි. අපිට ඕනේ කරනවා ගොරකා. ගොරකා මෙහෙම නෙමෙයි අපිට ඕනේ. ඔබ ගන්න ඕනේ. ගොරකා පේස්ට් එක ගෙදර තියන අය පේස්ට් එකෙන් මේස හැඳි දෙකක් එකතු කර ගන්න. මං ගාව ගොරකා පේස්ට් එක නැති නිසා මම දැන් මේ ගොරකා ටික හම්බ ගන්න යන්නේ. අපි දැන් ඒක කරගමු. අපි මේකට ඕන කරනවා කරපිංචා සහ රම්පේ. මම දැන් කරපිංචා ඉති 5-6ක් වගේ කඩා ගත්තා. මේ වගේ ප්‍රමාණයක් තමයි අපිට ඕනේ කරන්නේ. මේ තියෙන්නේ මගේ චූටි කරපිංචා වගාව. අද මාර ලස්සන දවසක්. හොඳට අවුවත් පායලා තියෙනවා. අපි දැන් කරපිංචා කඩා ගත්තා. ඒ අතරේ අපේ ගොරකා එක තැම්බෙනවා ඇති. ආව්! එහෙමනම් සද්දේ. ඔයාලගෙත් මේ වගේ වැඩ කරන වෙලාවට සලම් බලන් ගාලා බඩුත් පෙරලෙනවද? ආසම නැහැ. right. මම කරපිංචා ටිකක් කඩාගෙන ආවා. මෙතන දින කරපිංචා තෝ 5ක් 6ක්. 5 සිට 10 දක්වා ඔබට කැමති ප්‍රමාණයකින් ගන්න පුළුවන් කියලා තමයි තිබ්බේ. ඉතින් ඔයාලත් ඒ වගේ ප්‍රමාණයෙන් ගන්න. ගොරකා එක හොඳට තැම්බෙනවා. මේක තාම තැම්බිලා මදි. තැම්බිලි ඉවරුනහම අපි මේක හොඳට අඹරගමු. ගොරකා ටික හොඳට තැම්බිලා තියෙන්නේ බ්ලෙන්ඩර් කරගෙන අඟාලෙමු. ටඩා. right. මම දැන් මේ ගොරකා ටික හොඳට බ්ලෙන්ඩර් කරගෙන ආවා. මේකෙන් අපිට ඕන කරන්නේ මේස හැඳි දෙකක් විතරයි. ඔන්න දැන් ඇඹුල් තියල් එක හදාගන්න ඕන දේවල් ඔක්කොම ටික සූදානම් කරගෙන තියෙන්නේ. ටූනා මාළු ග්‍රෑම් 750යි. ගොරකා පේස්ට් එකෙන් මේස හැඳි 2යි. ගම්මිරිස් මේස හැඳි 3යි. රම්පේ කුරුදු ස්වල්පයක්. කරපිංචා ඉති 5ක් 6ක් විතර. මැටි ඇතිලියක්. එහෙනම් අපි වැඩේට බලමු. අපි දැන් බෝල්ලක් අරගෙන ගත්ත ගොරකා පේස්ට් එක දාගෙන ගම්මිරිස් මේස හැඳි 3ක් දාගමු. මම දැන් මේකට ලුණු මේස හැඳි 1/2ක් දාගන්නවා. ඒකටම වතුර මේස හැඳි වලින් 5කුත් දාගන්නවා. දැන් ඉතින් මේක ඉතින් හොඳට අනන්න තමයි තියෙන්නේ. දැන් මේක හොඳට පේස්ට් එකක් වෙනකම් මේ අපි හොඳට අනාගෙන තියෙන්නේ. අපි දැන් මාළු ටික හොඳට මේකේ එකින් එක තවර ගන්න ඕනේ. ඊට කලින් අපි මේ ඇතිලියේ අඩියට
කරපිංචයි රම්පෙයි අතුර ගන්න යන්නේ. රම්පෙත් දාගත්තා. රම්පෙත් මේ වගේ දෙකක් දාගත්තා. ඉතිරි ටික උඩිමුත් දාමු. දැන් තමයි ෆයිනල් පාර්ට් එක තියෙන්නේ. මාළු එකින් එක හොඳට මේ පේස්ට් එකේ තවරගෙන ඇතිලිය අතුර ගන්න ඕනේ. පීක් කරගමු. මේ පේනවනේ මෙන්න මේ වගේ හොඳට මේක තවර ගන්න ඕනේ. මේ වගේ ලස්සනට උතුර ගන්න ඕනේ. පේස්ට් එකේ ඉතිරි වෙන චුට්ටක් මේ විදිහට මම උඩින් දාගන්න. ඊළඟට අර ඉතිරි කරපිංචා ඉත්තෙමුත් මේ විදිහට අපි දාගත්තා. එහෙම ඉතිරි රම්පෙ ටිකයි කුරුදු ටිකයි ওই විදිහට දාගෙන හොඳට වැහෙන මූඩියක් ගන්න. පස්සේ අපි මේක එයා කිව්වේ මද ගින්නේ. හොඳද? අඩු ගින්දරේ. මෙන්න මේ පේනවනේ. මද ගින්න කියන්නේ මද ගින්න. මද ගින්නේ. ඉතින් මද ගින්නේ තමයි අපි මේක හදා ගන්න ඕනේ. අර වීඩියෝ එකේ කියලා තිබ්බ ඔක්කොම ටික හරියට කරගත්තා. දැන් මේක අපි කියලා තියෙන විදිහට අඩු ගින්දරේ මේක හම්බ ගන්න ඕනේ. කොයි වෙලාවකවත් හැන්දක් පාවිච්චි කරන්න එපා. මොකද අඹුල් තෙල් වගේ දේවල් හදනකොට ඇතිලිය කරකවල තමයි හදන්නේ කියලා තියෙනවා. ඉතින් අපි ඒ විදිහටම කරමු. අඩු ගින්දරේ තැම්බෙනකම් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. ඔයාලට කියන්න මේකෙන් එනවා මාරම සුවඳක්. මං හිතන්නේ මේක ඇත්තටම රසයි. ඇත්තටම රසට තියෙයි කියලා අපි දැන් මේක පැත්ත මාරු කරගන්න යන්නේ. මෙහෙම පොඩ්ඩක් මේක හොඳට කැලි කැඩෙන්නේ නැති වෙන පොඩ්ඩක් එහාට මෙහාට කරගන්න නැත්නම් අඩිය කර වෙන්න පුළුවන්. දැන් ආයෙම වහලා තවත් විනාඩි 20ක් විතර තියමු. වව්. බලන්නකෝ ඇඹුල් තියල්ලිකේ ලස්සන. ඔය වගේ තමයි අපි හදාගත්ත ඇඹුල් තියල් එක නම් තියෙන්නේ. කාලම බලමු කෑල්ලක් රස කොහොමද කියලා. අපි දැන් හදාගත්ත ඇඹුල් තියල් එක ඔන්න ඔය විදිහ තමයි තියෙන්නේ. පෙනුම නම් හොඳට තියෙනවා. අපි බලමු රස කොහොමද කියලා. අපි කෑල්ලක් දාලා කාලා බලමු. බත් කන්න නැති නිසා මම පොඩි කෑල්ලක් විතර චුටි කෑල්ලක් දාගත්තා. මේ අපි ඒක කාලා බලමු රහයිද කියලා. ඇතුළේ මෙහෙම තියෙන්නේ. ලුණු ගානයි. ගොඩක පදම ගානට තියෙනවා. ආව් hello. Hasa. හොඳයි. අපිට මේක 10න් 8ක් විතර දෙන්න පුළුවන්. හොඳයි මේක ඔයාලත් හදන්න. මම රෙසිපි එක යටින් දාන්නම්. මේක ඇත්තටම ගොඩක් රසයි. හදලා බලන්න ගෙදරදී. ගෙදරදී හදලා බලන්න ඔයාලත් මං වගේ. අපි තවත් මේ වගේ YouTube එකේ තියෙන
කුකින් වීඩියෝ එකක් රිවිව් කරලා හම්බෙමු. මේ වගේ ඔයාලා කැමති ඒත් හරියයිද නැද්ද කියලා හිතින් රෙසිපියක් තියෙනවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් මේක මම ඔයාලත් එක්කන් හදලා ෂෙයා කරගන්නම්. එහෙනම් අදට ගිහලා එන්න. බයි බයි.